අකාල මරණ කියන එක සිද්ධ වෙන්නේ මෙහිමයි. එකක් තමයි කාලෙට මැරෙනවා කියලා එකක් තියෙනවා. කාලෙට මැරෙනවා කියලා කියන්නේ මිනිස්යාගේ ආයුෂ අවුරුදු 100ත් 120ත් අතර. අපි කියමු අවුරුදු 100ක් කියලා. ඔන්න අවුරුදු 90ක් 100ක් විතර වගේ ඉඳලා කෙනෙක් නැති වෙනවා නම් ඒ පරමායුෂ. එතනින් මෙහා මැරෙන අය අවුරුදු 60න් 15 වගේ මැරෙන අය සියලුම මරණ අකල් මරණ. අකල් මරණ කියලා කියන්නේ ජීවත් වෙන්න ආයුෂ තියෙද්දින් මැරෙනවා. කුමක් මුල් කරගෙනද මැරෙන්නේ? එක එක හේතු මුල් කරගෙන. සමහර අය බඩගින්නේ මැරෙනවා. සමහර අය පිපාසයෙන් මැරෙනවා. සමහර අය වසවිස කැවිලා මැරෙනවා. සමහර අය හදිසි අනතුරු වලින් මැරෙනවා. සමහර අය හදිහුනියන් අහුවෙලා මැරෙනවා. සමහර අය සර්පයෝ දෂ්ට කළා මැරෙනවා. ඔය වගේ නොයෙක් ක්‍රම වලින් අකල් මරණ තියෙනවා. ඒ අය ඔක්කොම මැරෙන්නේ ජීවත් වෙන්න ආයුෂ තියෙද්දී. දැන් මේ පුතා නැති උනේ හදිසි අනතුරක්. කොමක්ද හදිසි අනතුර? මේ ශරීරයේ සිද්ධ වෙච්ච ශනික ආබාධයක් හටගත්තා. එයින් නැති වුණා. මිනිසියෙකුට මැරෙන්න කල්යල් බලා ඉඳලා කලින් දැනුම් දීලා සිද්ධ වෙන මරණ නැහැ. සමහර අය මැරෙන්න කිට්ටු වෙලා කලින් දැනුම් දීන් තියෙනවා සිහිනෙන් නිමිති වලින්. ඒ ඔවුන්ගේ ඉෂ්ට දේවතාවරු කලින්ම ඔවුන්ට පොඩි සංඥාවක් දෙනවා ඔබ මැරෙන්න ළඟයි කියලා. ගොඩාක් බැඳිලා ඉන්න ඉෂ්ට දේවතාවෝ. ඉෂ්ට දේවතාවෝ ඒ වගේ සමහර ඉෂ්ට දේවතාවෝ ඉන්න උපේක්ෂා සහගතයි. ඒ අය දැනුම් දෙන්නේ නැහැ. දැන් කාටත් ප්‍රශ්නයක් තමයි තරුණ ජීවිතයක් නැති වෙනකොට මෙයාලට තව වයස තියෙනවනේ පොඩි දරුවෝනේ ඉන්නේ අනේ තව කාලයක් හිටියනම් කියලා. මරණේ නැමැත්තට දරුවෝ ඉන්නවද? විවාහ වෙලා නැද්ද? විවාහ වෙලාද? ධනෙ තියෙනවද? ධනෙ නැද්ද? මොහු මැරුණාට පස්සේ ගොඩාක් අය දුකටපත් වෙනවද? ඒවා මරණයට අදාළ නැහැ. ළමෙක් ඉපදුනාට පස්සේ මව් කුසේ ඒ ඉපදුන දා ඉඳලා ඒ ඉපදීමත් එක්කම පිටිපස්සෙන් පන්නන දෙයක් තියෙනවා. ඒ තමයි මරණය. උපන් කෙනාට ජීවත් වීමේ සටන තියෙනවා. ඒ වගේම ඔහු පිටිපස්සේ එන මරණයට තියෙන සටන තමයි ඔහු මරා දමන එක. මව් කුසේ ඉස්සල්ලාම දරුවෙක් හටගන්නේ තෙල් බිඳුවක් තරම්. තෙල් බිඳුවක් තරම් චූටි කලලයක තමයි විඥානේ බැසගන්නේ. එදා ඉඳලා තියෙනවා. සමහර වෙලාවට ගොඩාක් අයගේ කුසේ තෙල් බිඳුවක් තරම් හටගත් කලලේ දරුවෝ විඥානේ බැසගෙන තමන්ම නොදැනී ඇඟෙන් පහ වෙනවා. ඒ අයවත් දන්නේ අපිට කලලේ ඇසෙන් දකින්න පුළුවන් ලොකු තත්වයකටපත් වෙලා දරුවා ගෆ්සා වුණොත් ඔන්න බඩේදී මැරුණා කියනවා. නමුත් තෙල් බිඳුවක් තරම් කලලයක හටගන්න විඥානය දවසින් දෙකකින් වුණත් මැරිලා යන්න පුළුවන්. අතපය හැදෙන්න කලින් ඒ තෙල් බිඳුවක් තරම් කලලේ ටික ටික ලොකු වෙලා තමයි මේ මස් බෝලෙන් තව මස් ගුලි 5ක් හට ගන්නවා. එකකින් හිස, අනිත් එකකින් අත් දෙක, ඊළඟ මස් ගුලි දෙකකින් කකුල් දෙක. ওই විදිහට තමයි අපේ ශරීරය හටගන්නේ. ඉතින් ඒවා හැදෙන්න කලින් මැරෙන්න පුළුවන්. මස් ගුලි 5ක් හටගෙන තියෙන මස් කලලේ මැරෙන්න පුළුවන්. මැරෙනවා. එහෙම මැරෙනවා. ඊළඟට අම්මගේ කුසේ වැඩිලා ඉද්දින් මැරෙනවා. ඒ කොහොම අකාල මරණ. ඒව සිද්ධ වෙන්න හේතුව කුමක්ද? සංසාරේ අකාල මරණ වලටපත් වෙන කර්ම ඉදිරිපත් වෙනවා. අකාල මරණ වලටපත් වෙන කර්ම ඉදිරිපත් වෙනවා. අපි සංසාරේ ප්‍රාණඝාතය කළා තියෙනවා නම් ඒ ප්‍රාණඝාතේ වනාහි අකල් මරණ පිණිස පවතිනවා. අපි සංසාරي ගෆ්සා කරලා ඒවට උදව් දීලා ඒවට වචන කියලා ඒවට සපෝට් එකක් දීලා සංසාරේ මව් කුසේ මැරිලා යන කර්ම සකස් වෙලා තියෙනවා. ඊට ප්‍රස්තාව ආපු සැනින් එහිලා විපාක දෙනවා. ඊට ප්‍රස්තාව ආපු සැනින් විපාක දෙනවා.
ඉතින් ඊළඟට මව් කුසී මෝරා යද්දී බිහි වෙද්දි මැරෙනවා. එක දරුවෙක් මැරිලා තිබුණා. ඒ දරුවා මව් කුසී කැරකිනකොට මේ දරුවාගේ පෙකිනි අම්මගේ බඩට සම්බන්ධයිනේ. ඒ පෙකිනි වල බඩේ එතුණා මේ බෙල්ලේ. ඔන්න දැන් දරුවා බිහි වෙනවා. දරුවා අම්මගෙන් එළියට එන්න පෙකිනි වල තද වෙනවා. මව් කුසෙන් එළියට එන්නේ බෙල්ල වැලිය දාගෙන වගේ. කොහොමද මරණ? ඇවිල්ලා දවසින් මැරෙනවා. පැයෙන් මැරෙනවා, පැය දෙකකින් මැරෙනවා. අහන්න ওই මරණ ගැන විස්තර. එච්චර දුක. ඊට පස්සේ මරණ කියනවා හරි පුදුමයි. දැන් මේ පුතා රාත්‍රී නිදාගත්තා. කටින පිංකම ගැන කියා. පන්සලෙත් පිරිත් දාලා තිබුණා. පිරිත් හඬේ හිට කටිනට යන්න ඕන කියලා. එහෙම නැති වුණා. ඔය එක විදිහක්නේ. ඔයාලා දැකලා නැද්ද? සමහර අය ඉන්නවා, මම දැකලා තියෙනවා, දේශනා පවත්වා ඉද්දී මේ වාගේ කතා කර ඉද්දී එහෙම මැරිලා වැටෙනවා. එච්චර සනිකව මේ කතා කර ඉද්දී මැරෙනවා. ඒතර මේ කතා කර ඉද්දී අපි හිතන්නකෝ දැන් මම ගැන, මම ඔබට බණ කිය ඉද්දී මෙහෙම ඇස් දෙක පිය වුණා. ඒතර මේ ජීවත් වුණා, මේ මැරිලා. එහෙම මරණ සිද්ධ වෙනවා. ඊට පස්සේ ලෙඩ දුක් වලින්, හදිසි අනතුරු වලින් මේ හිටියා මේ නෑ. ඊට පස්සේ වයසට ගිහිල්ලා අව්‍යායුධ වලින් කෙටිලා යුද්ධවලදී කොච්චර මරණ එනවද? කොහොම බේරිලා හිටියත් අවසානයේ නම් මැරෙන්න සිද්ධ වෙනවාමයි. මැරෙනවා කියන එක සිහි කලේ නැත්තම්, මරණයට වයසක් බලපානවා කියන එක සිහි කලේ නැත්තම් මරණය අපිට දරා ගන්න අමාරුයි. මරණය දරා ගන්න අමාරුයි. පින්වත්නි, මේ දරුවාගේ ජීවිතේවත් පාඩමට අරගෙන අපිත් මැරෙනවා කියලා හිතන්න. කොයි වෙලාවෙ කොයි මොහොතේ හරි කොයි විදිහටද දන්නේ නැහැ. කොසල් මහ රජුරෝ ගොඩාක් ආදරේ ආච්චි අම්මට. පුදුම ආදරයක්. ඒ කොසල් මහ රජුරන්ගේ ආච්චි මලා කිරියම්ම මැරුණා. මැරුණාට පස්සේ හරි ශෝකයක්, පපුව දෙවි යන තරම් දුක් ශෝකින්නක් කොසල් මහ රජුරවන්ට ඇති වුණා. ඉතින් දුක දරා ගන්න බැරි තැන අවසන් කටයුතු කරලා තෙත් කෙස් වලින් කොසල් මහ රජුරු බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න ගියා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කොසල් මහ රජුරන්ගෙන් අහනවා, රජතුමනි මොකද මේ ශෝකෙන්? ස්වාමීනි, මම ගොඩාක් ආදරෙන් හිටපු මගේ ආච්චි අම්මා මලා මට දරා ගන්න අමාරුයි. මහ රජතුමනි, උපන් සත්වයාට ජරා මරණ හැර වෙන මොනවද උරුම වුනේ කියලා ඇහුවා. ඒව මේතම් බහන්තේ ඒව මේතම් සුගත. ස්වාමීනි, ඒකනම් ඇත්ත. සුගතයන් වහන්සේ ඒකනම් ඇත්ත. ස්වාමීනි, මට පුළුවන් නම් ඇත්තු උකසට තියලා, ඇපේට තියලා ආච්චිගේ පණ බේරගන්න මං ඇත්තු දෙනවා ආච්චිගේ පණ වෙනුවෙන්. ඒත් මාට කොච්චර ඇත්පන්ති තිබ්බත් ඇත්තු දීලාවත් පණක් බේරා ගන්නට බෑ. ස්වාමිනී, මට අශ්ව පන්ති තියෙනවා. ඒ අශ්වයෝ දීලා ආච්චිගේ පණ බේරා ගන්න පුළුවන් නම් මම පණ බේරා ගන්නවා. ඒත් බෑ. ස්වාමිනී, මට තියෙන මේ රාජ්‍ය දෙකට කළා, ඊළඟට ගම්වර දීලා, ඊළඟට රන් කහවණු දීලා බේරා ගන්න පුළුවන් නම් මම බේරා ගන්නවා. කොහොම එහෙම බේරා ගන්න බෑ. කිසිම දෙයකින් පිළිසරණක් නැහැ. මරණය කරා යන කෙනාට කිසිම පිළිසරණක් නැහැ. ඒ කියන්නේ මරණය කරා යන කෙනාට කොක්කක් ගහලා ඇදලා ගන්න කිසිම විදියක් නැහැ. අපිට යම්කිසි කෙනෙක් එක්ක ආරවුලකට යනකොට ඒ ආරවුලට යන මිනිස්සෙක් ගෙදර පොඩි උන් ඉස්සරහට આવොත් මේ පොඩි උන්ගේ ඉන්නවනේ කියලා පොඩි දරුවෝ මුල් කරගෙන අරයාගේ දඬුවම නැති කරන්න පුළුවන්. මරණයට ඒක නෑ. චූටි ළමයි ඉන්නේ කියලා
බඩේ දරුවෝ ඉද්දින් බිරිඳගේ ස්වාමියා මැරෙනවා. ඒ ස්වාමියාට දාව කුසේ ඉපදුන දරුවා අප්පා සුදුයිද කළුයිද කියලා දන්නේ නැහැ. පොන්චි ළමයි ඉස්පිරිතාලෙන් ගෙදෙට්ට ගේන්න කලින් තාත්තා නැති වෙනවා. පුදුම ලෝක. මේවා අපිට දරා ගන්න බැරි. අපේ හිත පිළිගන්නේ මේවා වෙන්න පුළුවන් කියලා. වෙන්න පුළුවන් කියලා හිත පිළිගන්නේ නැති නිසා ඒවා Tamanට පැමිණෙනකොට දරා ගන්න අමාරුයි. පින්වත්නි, මේ ධර්මයේ කියමින් මේ පින්වතුන්ට මේ ඒතු ගන්නවන්නේ අපිද කොහේ හරි කොහි මොහොතක කොයිම විදියකින් හරි අපිත් මැරෙන්න පුළුවන්. ඒක අපි දරා ගන්න ඕන, අපි පිළිගන්න ඕන, ඊළඟට අපි ඒ ගැන කතා කරන්න ඕන. මරණයක් පැමිණි ගමන් දරා ගන්න ඒක අශ්‍රසිල්ලක්. කිව්වා නිතරම මැරෙන බව. ස්වාමියා බිරිඳට කියන්න ඕන, මම හදිසියේ නැති වෙන්න පුළුවන් ලෙඩ දුක් කොහොම එනවද දන්නේ නැහනේ. මේ අපේ ඇඟ ශරීරයේ තියෙන බිත්තරේ කට්ටක වගේ පොඩි ආවරණයක චප්ප වෙනවා. ටයි කෝට් ඇඳගෙන බෙල්ට් වලින් තද කරගෙන ගියාට කොහොමද බෝම්බයක් වැදුන තැන සවල් වලින් මස් එකතු කරන්නේ? මස් කෑලි එකතු කළේ සවල් වලින්. මේ ශරීරයේ එහෙම එකක්. මේ ශරීරයේ එහෙම එකක්. රකින්න බෑ. මරණය පිටිපස්සෙන් එනවා. කීකරු බිරිඳක් සිටිද්දී, කීකරු දරුවන් සිටිද්දී, සිඟිත්තෝ සිටිද්දී මරණය නැමැති අසාධාරණය අපිව කරකවල ගන්නවා. ඔහුට තිබුණා නම් තවත් ප්‍රාර්ථනා. දැන් ඔහු කොරියාවේ ජීවත් වුණ කෙනෙක්. ඒතකොට ඒ කාලේ මුදල් උපයන්න ඇති අනාගතේ ගොඩාක් දේවල් ප්ලෑන් කරලා ඒක සාධාරණ නැහැ මරණය ඉදිරියේ. ඔබත් දැන් ප්ලෑන් කරනවා ඇති අනාගතේ මරණය ඉදිරියේ ඒවා බාධක පිණිස පවතින්නේ නැහැ. අපි කවුරුත් කොයි වෙලාවෙ කොයි මොහොතේ මැරෙයිද දන්නේ නැහැ. කිසිම දෙයකින් පිළිසරණක් නැහැ. තමන්ගේ කර්ම චක්‍රයක් තියෙනවා. කර්ම චක්‍රයක් තියෙනවා. මේ ලෝකේ තියෙන ධර්මයක් තමයි චින්තිතම්පි විනස්සති අචින්තිතම්පි භවති. සිතන දේ වෙනස් වෙනවා, නොසිතූ දේ සිද්ධ වෙනවා. විවාහ වෙනකොට කවදාවත් බිරිඳ හිතන්නේ මට කලින් ස්වාමියා මැරිහි කියලා. ස්වාමියා හිතන්නේ මට කලින් බිරිඳ මැරෙයි කියලා. දෙමව්පියෝ හිතන්නේ අපිට කලින් දරුව මැරෙයි කියලා. සිද්ධ වෙනවා. කුමක්ද සිද්ධ වෙන්නේ? නොසිතූ දේ. සිද්ධ නොවෙන්නේ කොහොමද? සිතපු දේ. මෙතන ඉන්න කොල්ලෝ එකෙක්වත් පුංචි කාලේ ඉස්කෝලේ යද්දී අපි කොරියෙන් යනවා කියලා ඉගෙන ගත්තා නෙවෙයි. හිතුවේ මොකන්ද? උනේ මොකද්ද? ඔයාලා කොරියාවේ ඉන්නකොට සමන් ඇසුරු කළේ උඹගේ මලගමට එනවා කියලා නෙවෙයි. හිතුවේ මොකන්ද? උනේ මොකද්ද? මම කොරියාවේ ධර්ම ප්‍රචාරයට යද්දී ඔහු අපි ළඟට ඇවිල්ලා කතා කරනවා. එතකොට අපි පුතා කියලා වචනයක් දෙක කතා කරලා යවනවා. ඒත් මම හිතන්නේ මොහුගේ මලගමේ 7 දවසේ බණට මට යන්න වෙනවා කියලා. ඔහු මා ළඟට ඇවිල්ලා කතා කරද්දී ඔහු හිතන්නේ මේ හඳුරු මගේ 7 දවසේ බණ කියනවා කියලා. නොසිතුවේ යමක්ද සිද්ධ වුණේ? සිතුවේ යමක්ද සිදු නොවුනේ එය. ඔබත් යම් දෙයක් දැන් හිතනවාද සිදු නොවන්නේ එය. ඔබ යමක් සිතන්නේ නැද්ද සිදු වන්නේ එය. ඒ නිසා සිද්ධ වෙන දේ හිතන්න එතකොට දරා ගන්න පුළුවන්. ඒ තමයි අපිට අත්හැරලා යන්න වෙනවා. කොයි වෙලාවෙ කොයි මොහොතේ හරි අත්හැරලා යන්න වෙනවා. එදාට කිසිම පිළිසරණක් යාන වාහනකින් ගන්න බෑ. කෙවල් වලින් ගන්න බෑ. ධනයෙන් ගන්න බෑ. ආදරයෙන් ගන්න බෑ. අපි ඔක්කොම එකතු වෙලා ආදරයෙන් ඔහුව වට කරගෙන අපේ ආයුෂ අරන් ජීවත් වෙයන් කිව්වට නොකියාම ආවා.
නොකියාම ගියා. ඒක හෙට ඔබට සිද්ධ වෙන්න පුළුවන්. ඒක ඔබට සිද්ධ වුණොත් ඔබ අතෑරලාද? වැඩ කටයුතු ඔක්කොම කරලා ඉවර වෙලාද? ප්‍රශ්න ඔක්කොම එකලහක් කරගෙනද? දැන් බලන්න තමන්ගේ හිතත් එක්ක. දැන් හොඳට තමන්ගේ හිත දිහා බලන්න. බණ කියන්නේ මියගිය කෙනා වෙනුවෙන් නෙවෙයි. ඔබ වෙනුවෙන්. ඔබ යම් ධර්මයක් අර්ථයක් ගත්තොත් ඒක ඔබට ලොකු පිනක්, කුසලයක්. ඒක මියගිය කෙනාට අනුමෝදන් කරන්න පුළුවන්. ඉතින් හිටියා චන්ද්‍රගුප්ත රජුගෙන් කාලේ ඇලෙක්සැන්ඩර් කියලා රජ කෙනෙක්. ඒ ඇලෙක්සැන්ඩර් රජු මේ මුළු ආසියාවම ආක්‍රමණය කළා. තමන්ගේ යටතට ගත්තා. යුද්ධ කරන්න බෑ. ඔහුත් එක්ක යුද්ධ කරන්න බෑ. ඉන්දියාව ආක්‍රමණය කරන්න යනකොට චන්ද්‍රගුප්ත සහ චාණක්‍ය කියන දෙන්නගේ උපක්‍රමයෙන් ඇලෙක්සැන්ඩර් රජු නතර වුණා. ඔහු තමයි විශාල ආක්‍රමණික රජා. විශාල ධනස්කන්ධයක් හිමි වෙච්ච රජා. ওই රජා ලෙඩ වුණා. ලෙඩ වුණාට පස්සේ අන්තිම කැමැති පත්‍රය ලිව්වා. අන්තිම කැමැති පත්‍රය තමයි මම මැරුණාට පස්සේ ඒ මිනි පෙට්ටියේ දෙපැත්තෙන් සිදුරු දෙකක් තියාපල්ලා. ඒ සිදුරු දෙකෙන් මගේ අත් දෙක එළියට දාන්න ඕන. පළවෙනි කැමැති පත්‍රේ. දෙවෙනි වගන්තිය තමයි ඒ මිනි පෙට්ටිය උස්ස ගන්න ඕනන්නේ හොඳම මාගේ රාජ්‍යයේ ඉන්න හොඳම වෛද්‍යාචාර්යවරු තමයි මිනි පෙට්ටිය උස්සන්න ඕන. වෙනියුන් අත තියන්න එපා. ඊළඟ වගන්තිය තමයි රාජ භාණ්ඩාගාරයේ යම්තාක් රන් රිදී මුතුමැණික් ඇද්ද මාගේ මාලිගාව ඉඳලා මාව ආදාහනය කරන දක්වා පාවරේ අතුරන්න ඕනේ. ඒක උඩින් තමයි ගෙනියන්න ඕන. ඊට පස්සේ මේක පුරෝහිතයන්ට, රජුරුවන්ගේ පුරෝහිතයන්ට, ඇමතිවරුන්ට ලොකු ප්‍රශ්නයක් වුණා. රජුරුවන්ගේ මෙහිම කැමැති පත්‍රය මොකද්ද? ඊට පස්සේ රජුරුවන්ගෙන් ඇහුවා. රජුරු දැන් ලෙඩ වෙලා. ඇත්තට මේ රජුරු ඒ විදිහටම තමයි මේ මලගම සිද්ධ වුණේ. රජුරුවන්ගේ මිනි පෙට්ටියත් ඒ විදිහටම තිබ්බේ. රත්තරන් රිදී උඩින් ගෙනිච්චේ වෛද්‍යාචාර්යවරු තමයි ඉස්සුවේ. ඇලෙක්සැන්ඩර් රජුරු. ඊට පස්සේ ඇහුවා රජතුමාගේම ජීවත් වෙලා ඉඳින් ඇයි මේක ලිව්වේ? ඊට පස්සේ කොයිනම් ඔක ලියාගන්න කිව්වා. ඇයි අත් දෙක එළියට දැම්මේ කියලා. මුළු රාජ්‍යයක් විදේශ රටවල් වල මේ පෘථුවිය ගොඩාක් ආක්‍රමණය කරලා මේ පෘථුවියම අල්ලාගත්ත රජුරෝ මැරුණේ හිස් අතින් කියලා. මැරුණේ හිස් අතින් කියලා. ඒකට තමයි අත් දෙක එළියට දැම්මේ. එහෙනම් ඔයාලත් අහුවෙන දේ එකතු කරගන්න ඇති අත්වලට. ඉඩ මේ කණු ගගහ ලොකු කරගන්නවා ඇති. හැබැයි මැරෙන්නේ හිස් අතින්. මැරෙන්නේ හිස් අතින්. ඊට පස්සේ වෛද්‍යාචාර්යවරු මේ තමයි රාජ්‍යයේ ඉන්න විශේෂම වෛද්‍යවරු ටික. මේ වෛද්‍යවරුන්ටවත් ඇලෙක්සැන්ඩර් රජුව බේරගන්න බැරි වුණා. අපි හොඳ ස්පෙෂලිස්ට්ලා අල්ලනවනේ. බලන්න බෙහෙතක් ගන්න යනකොට යන් අරින් කියලා. දැන් කොරියාවේ යන්න කලින් අපි ගමේ OPD එකෙන් බෙහෙත් ගත්තානේ. ගිහිල්ලා ආවට පස්සේ ලෙඩක් වුණාට පස්සේ අපි ඉහළටනේ අත තියන්නේ. අපි අම්මලාට නෑදෑයන්ට කරන ගෞරවයක් විදිහට සලකනවා හොඳ ස්පිරිතාලයකට ගෙනියන එක. මේ පොඩි ලෙඩේට ඒක කොරියාවේ යන්න කලින් ඉඟුරු කොත්ත මල්ලි බීපු ලෙඩේට අපි channel කරනවා ඊට පස්සේ. හැබැයි ඔය කිසිම channel එකකට කිසිම රෝහලකට කිසිම වෛද්‍යවරයෙකුට අවසාන මොහොතේ බේර ගන්න බෑ. ඔවුන්ගේ ශිල්පය, ඔවුන්ගේ දැනුම, ඔවුන්ගේ යන්ත්‍රෝපකරණ සියල්ල අක්‍රිය වෙලා යන මහ බලවේගයක් එනවා ලෙඩාට. මරණය. සියලු යන්ත්‍ර අක්‍රියයි.
වෛද්‍යවරුන්ගේ දැනුම සියල්ල බිඳුවට වැටෙනවා. සියලු බෙහෙත් ඒ සියලු බෙහෙත් වල ඖෂධ වල සියලු ශක්තිය නැති වෙලා යනවා එක අවස්ථාවක. අනිවාර්යෙන් මේ අවස්ථාව ඔහුට එනවා මරණය. මොන දේවාලවල ගියත් මොන බෙහෙත් ගත්තත් සිංහල බෙහෙත් ගත්තත් ඉංග්‍රීසි බෙහෙත් ගත්තත් හෝමියෝපති ගත්තත් තෙල් බෙහෙත් ගෑවත් යంత్ర මන්ත්‍ර තන්ත්‍ර කළත් සුර පැලඳගෙන හිටියත් දිව්‍යංගේ දේව ආයුධ දරාගෙන හිටියත් මරණයෙන් නම් ගැලවෙන්නේ මරණයෙන් නම් ගැලවෙන්නේ ලබන්ට බැරි දෙයක් පිටිපස්සේ හඹා යනවා. ඊට පස්සේ රත්තරන් රන් රිදී මුතුමැණික් උඩින් මාගේ මිනිය ගෙනියපන් කියවනේ ඇලෙක්සැන්ඩර් රජුරෝ. ඊට පස්සේ ඒකට හේතුව මොකද්ද කියලා රජුරෝ ප්‍රකාශයක් කළා. ඒ තමයි රජුරෝ ගොඩාක් ආක්‍රමණය කළා රන් රිදී මුතුමැණික් හම්බ කළානේ. ඒ ඔක්කොම දාලා ගියේ. ඒ ඔක්කොම දාලා ගියේ. දැන් බලන්න සමන් කුමාර දාලා ගියේ. ශරීරෙත් දාලා ගියා. ඔහුගේ මතකයක් දාලා ගියා. ඔහු යම් තැනක ඉපදුනාද මේව මතක නැහැ. අපි කලින් ජීවිතේ හිටපුව දැන් මතක නැහැ වගේ. කලින් ජීවිතේ මතකේ එකක් දැම්මා. අපි මතක තියාගෙන ඉන්නවනේ. උදව් කරපු ඒවා, සලකපු ඒවා, බැන්නේ ඒවා, ගරහපු ඒවා, වෙච්ච අසාධාරණකම් අපිට ආපු කෙනෙහිරි මතක තියාගෙන ඉන්නවනේ. මතකේ දාලා යනවා. මේ හිත ඇතුලේ තියෙන මතකේ දාලා යනවා නම් බාහිර දේවල් ගැන කවර කතාවද දාලා යනවා. මොහොතකට හිතන්න පින්වත්නි දාලා යනවා කියලා. අතහැරලා යනවා කියලා. මිනිස්සු ජීවත් වෙන්නේ අතාරින්නේ නැහැ වගේ. අතාරින්නේ නැහැ වගේ. ඔය දේශපාලනයෙන් ගත්තොත් කෑකොස්සන් ගහන්නේ අමරණීය වෙන දෙයක් ලැබෙනවා වගේ. ඔක්කොම අතහැරලා යන්න සිද්ධ වෙනවා. අතහැරලා යන්න සිද්ධ වෙනවා. මොහොතක් කියනවා තව බරපතල දෙයක්. පින්වත්නි අපි අඳුරන එක්තරා උපාසිකාවක් ලෙඩ වුණා. ඇය මරණාසන්න වුණා. ඊට පස්සේ දැඩි සත්කාරය දාලා එයාට බෙහෙත් කරන අතරේ එයාගේ ප්‍රාණය නිරුද්ධ වුණා. ECG යන්ත්‍ර ආදී උපකරණවල අර චලනය වෙන රේඛාව එක ඉරක්සේ පෙනුණා. දොස්තරවරු සියලු අපේක්ෂා අත්හැරියා. විනාඩියක් එකමාරක් යනකොට ආය හදවත ගැහින්න ගත්තා. ඈස් සැරියා. වෙදකම් කළායේ සුවපත් වුණා. මීට මාස කිහිපයකට කලින්. එනමුත් සුවපත් වූ ඈ අපිට කතා බහ කළා. ස්වාමීනි අපුරු සිද්ධියක් වුණා. කුමක්ද? මේ එකපාරම මගේ ඇඟ මේ ශරීරයෙන් වෙන් වුණා. අපි ඒකට කියන්නේ ඕලාරික කයින් මනෝමය කය එළියට ආවා කියලානේ කියන්නේ. ඊට පස්සේ ඒ කය ශරීරයෙන් වෙන් වෙනකොට වෙන් වුණා. වෙන් වෙනකොට පේනවා අර වෙදකම් කරන හැටි. දොස්තරුරුවන්ට වෙලා. දැන් මං සමන් කුමාරට වෙච්ච දේ කියන්න හදන්නේ. ඊට පස්සේ මොකද උනේ? අනිත් පැත්ත බැලුවා. එයා හැරුණා. ඒකෙන් හිත බැහැර කරනවනේ. ඒකෙන් හිත බැහැරගෙන උට ඈට පේනවා. ස්තූපයකට ගඩොල් අදිනවා පේනවා. ඒ තමයි ඊට මාසයකට පෙර ඔය හලාවත බෝගත් මහමෙවුනා භාවනාස පිදිවෙන අඟුලිමාල ස්තූපේ ගඩොල් අදිනවා. වැලි හලනවා. මුළු දවසේම කරපු වත් ටික පේනවා. වැඩ කරපු ඒවා, පින් කරපු ඒවා පේනවා. ඒක බලලා මෙයාට හරි සතුටුයි. මතක් වුණා ඔක්කොම. ඒ අතරේ ආය අර ඇඟ එහෙම කාන්දම වගේ ඇදිලා අර ශරීරයට ගියා.
ඔය මුළු දවසකම කරපු අත පේන්න කරපු වැඩ ටික පේන්න ඔරලෝසු කට්ටෙන් ගියේ විනාඩියයි. දැන් සමන් කුමාර නැති වුණානේ. රෑ නිදාගත්තා උදේ නැති වෙලා. කිසි හැලහොල්නමක් නැහැ. එහෙම උසම ගිහිල්ලා කියලා අපි කියනවනේ. එහෙම ඉබේ මැරෙන්නේ නැහැ. ඉබේ මැරෙන්නේ නැහැ. නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා තියුණු කඩුවක් කරන් බලවත් පුරුෂයෙක් තවත් පුරුෂයෙක්ගේ බිල්ලට ගහනවා. එසැනින් හිස එක පැත්තක කඳ එක පැත්තක. නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා ඔහුට සිටින සිටිවිලි කන්දලා ඒ වෙලාවේ මැරෙන කෙනාට මේ වගේ කියනවා. අපි අද කාලේ හිටියට ගමු අක්කර කියලා. අක්කර 150ක කුඹුරක වී වපුරලා ඒ වී ටික කපලා ගොයන් ටික කපලා බැත ගොඩක් ගන්නවා කියන්නකො වී ගොඩක්. අක්කර 150ක වී ගොඩක්. ඒ වී ගොඩේ වී යට ගණන් කරන්න පුළුවන්. අර කඩුවෙන් ඒ මොහොතේ සිඳිච්ච කෙනාට බෙල්ල සිඳිච්ච කෙනාට සිටිච්ච සිටිවිලි ගණන් කරන්න බෑ කිව්වා. මතක තියාගන්න. මිනිස්සු මේ හිටපු ගම මැරෙනව නේද? ගොඩාක් දේවල් මතක් වෙලා මැරෙන්නේ. ඔටෝ මැරෙන්නේ. ඔබට තව උපමාවක් කියොත් තේරෙනවා. තව උපමාවක් කියන්න. ඒ තමයි පුංචි කාලේ ඉඳලා ඔයාලා අවුරුදු 20 25 30 35 40 50 60 පින්වතුන් ඉන්නේ මේ. දැන් ජීවිතේ මං විඳපු දුක්ඛන්දරාව මං කරපු කියපු දේවල් කියලා ආපස්සට සීකරනද දැන් අවුරුදු 50 60ක් යනවද? විනාඩියෙන් සීකරනවානේ. විභාගයක් ලියන්න ගිය කෙනා අවුරුදු 11ක් ඉගෙන ගත්ත දේවල් පැය 3 ලියන්න බෑ. ඒද පසක තැබේවා තව උපමාවක් කියන්න. මේ බුද්ධ ශාසනයේ මහරහතන් වහන්සේලා කල්ප ගණන් ආපස්සට සිහි කරනවා. කල්ප 500 සිහි කරනවා. කල්ප 500ක් සිහි කරන්න කල්ප 500ක් යනවද? නැහැ. තප්පරයට සිහි කරනවා. තප්පරයට කල්ප 500ක් සිහි කරනවා නම් මැරෙන තප්පරයට මේ අවුරුදු 50 60 තප්පරයට පේනවා. තප්පරයට පේනවා. අපේ මනුස්ස ලෝකේ තමයි මේ ඔරලෝසු කට්ට තියෙන්නේ. සිතේ වේගයට වෙලාවක් පනවන්න බෑ. ඒ නිසා අපි මේ හිටියා මේ මැරුණා කිව්වට ගොඩාක් දේවල් මතක් වෙනවා. අනිත් එක තමයි මතක් වෙන දේවල් අතර තියෙනවා නත්ති ලෝකේ රහෝ නාම ලෝකෙට රහස් නෑ. හැම දෙයක්ම පේනවා. මේ කොල්ල කොරියාවේ ඉඳලා බීලා තිබ්බනම් උඹලට ඒව පේනවා. බනහලා තිබ්බනම් ඒව පේනවා. වලක්වන්න බෑනේ තප්පරයට පේනවනේ. මරණ මොහොත දැන් තමන් කරපු දේවල් හිතන්න. මනුස්ස වෙනකොට ඔය ආච්චිමලා හංගන්නේ කෑම. ගෙදර තියෙනවා හංගන්නේ. තියෙද්දි නෑ කියන්නේ. යකා යක්ෂණී වගේ රණ්ඩු වෙන්නේ. අද මම එනකොට මම බනකට ගියාද. ඒ යනකොට මට පාර වැරදිලා ගිහිල්ලා කඩේකින් පාර අහගන්න මේ අපි ආපු වාහනේ ජනෙල්ලි පාත් කළා. කඩේකින් පාර අහන්න කියලා ඔළුව පාත් කරනකොට ඒ ඇතුලේ රණ්ඩුවා. කඩේ මුදලාලි නෝනා කඩේ ආපු කෙල්ලෙකුට බයිනවා තෝ මැරියම් කියලා. හරි සද්දෙන් ඉක්මනට ගියා පාර ඇව්වේ නැහැ. පාර ඇව්වනම් අපිට මොනවා කියයිද දන්නේ නැහැ. ඒවා මතක් වෙනවා. ඒවා මතක් වෙනවා. මිනිස්සු ගැඟට ගොඩ වෙච්ච ඒවා. හොරකම් කරපු ඒවා. සල්ලාලකම් කරපු ඒවා මතක් වෙනවා. මිනිහා පිටරට ඉඳලා සල්ලි එව්වා. බිරිඳ පිටරට ඉඳලා සල්ලි එව්වා. ඒ වගේම ෆෝන් එක ගත්තා. ඒකෙම වෙන මිනිහලාට ගෑනුන්ට මැසේජ් දැම්මා. කෝල් කළා. සල්ලාලකම යෙදුණා. ලස්සනට පේනවා. ලස්සනට පේනවා. කාට නෑ කියන්නද? කාට බොරුයි කියන්නද? ඕව අපේ කලේ නෑ කියන්නද? තමාටම පේනවා. මිනිස්සයා ගැඟට ගොඩ විච්ච ඒවා. බල්ලා බූරුවා කියලා සද්ද කරපු ඒවා.
බීගෙන ඇවිල්ලා ගෑනිට ගහපු ඒවා ඔක්කොම පේනවා. බොන මිනිහලා හරියට අසාධාරණකම් කරනවනේ ගෑනුන්ට. මොකද්ද කරන අසාධාරණකම? සාමාන්‍යයෙන් ස්ත්‍රී පිරිසිදුකමට කැමති. ඈලා හොඳට නාලා කොණ්ඩේ පීරලා සුවඳ විලවුන් තවරාගෙන ওই රූපලාවන්‍ය නොයේ කටයුතු වල ඉතිලා ඈලා වාසය කරනවා. මිනිහා බොනවා. බීලා ඒක කට දෙපැත්තෙන් කෙලවක් කරගෙන මේ කතා කරනකොට පෙනේනවා කටෙන්. මේ කතා කර කර ඉඳින් ඈ පැත්තට ගිහලා කෙලක ගහනවා. ඊට පස්සේ නහයෙන් එන හොටු ටික ඔහේ පිහ ගන්නවා. අඳින ඇඳුම ගානක් නැහැ. වල් කතා කියනවා. වමනේ යනවා. තමයි වැටිලා බල්ලුලියෝ කනවා. ඒකා ගෙදෙට්ට එනවා රෑ දෙර හැමද. ඊට පස්සේ අර ස්ත්‍රිය තමයි ඔහුගේ බිරිඳ. බීපු මිනිහෙක් කාන්තාවගේ හිතක් තේරෙන කෙනෙක් නෙවෙයි. ආදරේ තේරෙන කෙනෙක් නෙවෙයි. වගකීම තේරෙන කෙනෙක් නෙවෙයි. බීපු මිනිහෙක් කවුරු හරි කෙල්ලෙක් බැන්දොත් එහෙම කල්පයක පව් ගෙවනවා. කාට කියන්නද? කෙල්ලෙක්ගේ ජීවිතේ ඉච්ඡර දුකක් දීමේ පාපය බොනේ කාරස් කරනවා. ගානට පේනවා. විවාහ නොවිච්ච දරුවෝ ඉන්නවනම් කවදාවත් බොන මිනිස්සෙක් එක දීගෙන තිබා. කොල්ලෙක් කෙල්ලෙකුට අවංකවම ආදරේ නම් කවදාවත් බොන්න එපා. ඒකේ කෙල්ලට කෙල්ල Tamanට ආදරේ දුන්න එකට කරන ගෞරවය. ගෞරවය. ඒවා පිං. ඔය විදියට පේනවා නම් දෙයනේ බණ අහන්නේ දැන් නම්. ඔය බණත් කියන්නේ දැන් නම්. ඊට කලින් මොකක්වත් දන්නේ නැතිකම නිසා පව් වෙලා තිබෙනවා නම් බීපු නැති එකෙක් හොයාගන්න අමාරුයි. ඒතර මොකද කරන්නේ දැන් මේක පේනවනම්? ආය අර ඈගේ කතාවට යන්න අර සෑය පෙනිච්ච. මං එතුමියකින් ඇහුවා ඔබතුමිය කලින් හිතුවද මම අඟුලිමාල සෑයි වැඩ කරපියව හිතන්න ඕන මෙහෙමයි මම මැරි. අනේ නෑ හිතුවේ නෑ. එකපාරම පෙනුණා කිව්වා. ඊට පස්සේ මාද නෝනෙන් කල්පනා කරලා බැලුවා ඇයි එහෙම වෙන්නේ කියලා. එහෙම වෙන්න හේතුවක් තියෙනවා. අඟුලිමාල මහරහතන් වහන්සේගේ ස්ත්‍රී නාමයට ඉදි වෙන තුන් ලෝකෙම එකම චෛත්‍ය තමයි හැදෙන්නේ. අඟුලිමාල කියන ස්ත්‍රී නාමය සිහි කරලා අඟුලිමාලත් හැදුණනේ කියලා තමන්ගේ ජීවිත වෙනස් කරගත්ත මේ පින්වන්තයෝ දහස් ගණනක් කෝටි ගණනක්. අඟුලිමාලයන් ගැලවුණේ සුළුපටු ගැලවිල්ලක් නෙවෙයි. එක බණ පදයකින් මුළු ජීවිතේම වෙනස් කරගත්තා කියන්නේ ඒකාන්තෙන් ආශ්චර්යයි. මිනි දහසක් මැරූ පාපය හිතෙන් අමතක කරලා නිවන් දකින්න තරම් හිත එකඟ කරලා විදර්ශනා කළා කියන්නේ ඒකාන්තයෙන් ආශ්චර්යයි. මිනිසුන්ගේ දුක් මිනිසුන්ගේ අදෝනා ගැරහිලි ඉවසාගෙන හිටියා කියන එක ඒකාන්තයෙන් ආශ්චර්යයි. අඟුලිමාල කිව්වේ ආදරණීය වචනයක් නෙවෙයි. තමන්ගේ පුතා මරපු කෙනාට බැනපු වචනේ අඟුලිමාලයා. මව් මැරූ පියා මැරූ කෙනාට බැනපු නාමය අඟුලිමාලයා. තමන්ගේ බිරිඳ මරපු කෙනාට බැනූ නාමය තමයි අඟුලිමාලයා. ඔක්කොම සාප කරපු නාමය තමයි අඟුලිමාල. කසාවතක් දරාගෙන පිණ්ඩපාතේ වඩිද්දිත් අඟුලිමාල කියනකොට කොහොමද? වැඩි ඕනේ හොඳ රස්සාවක් කරලා ඉන්නකොට කුලේ අඩු කෙනෙකුගේ නම් කුලේ සිහි කළොත් කොහොමද වදින වැදිල්ල? හොඳට සල්ලි වාගේ අතේ තියෙද්දි හොඳට ගෙවල් දොරවල් හදාගෙන තියෙද්දි නැති කාලේ ගෙදරකින් අපි ණයට ඉල්ලගත්ත එක සිහි කරද්දී කොහොමද වදින වැදිල්ල? පරණ කුණු ඇදිද්දී කොහොමද වදින වැදිල්ල? දවසේම හිතනවා වරු ගණන් හිතනවා පැය ගණන් හිතනවා. තව එකක් මේ ගොඩක් අය ඉන්ටර්නෙට් පාවිච්චි කරන ළමයි. ඔය ලංකාවේ මිනි මැරුම් එනවා. ඔය මිනි මැරුමක් වෙච්ච එකේ යටින් දාලා තියෙන කමෙන්ට් බලන්න. ඕක මරපන්. මේක ඉතුරු කරන්න හොඳ නැහැ. ඕක උල තියන්න ඕන.
මිනිස්සු මැදට ගෙන්නලා මරන්න ඕන. ඔක්කොම කියන්නේ ඔක මරන්න ඕන. එක මිනිහක් මරපු කෙනාට එච්චර සාප කරනවා නම් මිනිහ 1000ක් මරපු කෙනාට කොහොම සාප කරන්නේ නැතිද? ඒ සියල්ල අමතක කොට අරහත්ත්වයටපත් වුණා කියන්නේ අඟුලිමාලයන් ඒකාන්තයෙන් ආශ්චර්ය අద్భుත උත්තමේ. ඒ උත්තමයා වෙනුවෙන් චෛත්‍යයක් හදද්දී එක ගඩොලක් තියෙනකොට ඔහුගේ සංසාරෙම කර්ම අතර ඒ පින ඉස්සරහට ආවා. ඔහුගේ ඈගේ සියලු සංස්කාර අතර සෑයකට වත් කරපු එක ඉස්සරහට ආවා. පින්වත්නි, නුඹලාගේද ජීවිතේ කරපු කර්ම අතරින් ඉස්සරහට එන පින් කර්ම ගන්න කුසල් කර්ම. නිකන් දැන් මෙතන මම බනට ඇවිල්ලා සමන් කුමාරගේ ගුණ කිය ඔයාලගේ හිත සංවේදී කරන එක ඒක බන නෙවෙයි. ඔයාලගේ හිත හදාගන්න බණක් ඕන. ඇත්ත දෙයක්. සත්‍ය දෙයක්. ඒකයි මේ කිව්වේ. සත්‍ය කීමෙන් රැස් වෙන පින සමන් කුමාරට දෙන්න පුළුවන්. ඔය කිව්වේ සත්‍ය. එහෙනම් දැන් කොහොමද අර පව මැඩලන කුසල් කොහොමද ඉස්සරහට ගන්නෙ? මෙන්න මෙහෙමයි ගන්නෙ. අඟුලිමාල මහරහතන් වහන්සේගේ උදාන ගාථාවල තියෙනවා බුදුරජාණන් වහන්සේ ඔහුට කළ අවවාද. බුදුරජාණන් වහන්සේ අඟුලිමාලයන්ට දුන්න අවවාදයක් තමයි සංඝයාට කිව් කාරණාවක් තමයි යස්ස පාපං කතං කම්මං කුසලේන පිතේයති සෝ ඉමං ලෝකං පභාසේති අබ්බා මුත්තු චන්දිමා. යම් කිසි කෙනෙක් පව් කර ඉන්නවා. යස්ස පාපං කතං කම්මං කුසලේන පිතේයති. ඔහු කුසල් උපද්දවල අර පව් ටික වහනවා පීනකින් වගේ. සෝ ඉමං ලෝකම් පභාසේති. ලෝකෙම එළිය කරනවා වනාකුලකින් මිදිච්ච හඳක් වගේ. අපිට ලෝකෙම නැතත් තමන්ගේ හිත එළිය වෙලා නම් මන්දිද? වරදින් අත්මිදුන කෙනා ලෝකෙ එළිය කරන හඳක් වගේ නම් තමන්ගේ හදවත එළියයි. අඳුරු නෑ. ගෙදර එළියයි. අඳුරු නෑ. ගම එළියයි. අඳුරු නෑ. රට එළියයි. අඳුරු නෑ. ලෝකෙම එළියයි. කොහොමද ඒක කරන්නේ? සත්තු මරන්ට යොමු වෙච්ච කෙනෙක් ඉන්නවා. ඔහු සත්තු මරනවා. ඊළඟට හොරකම් කරන්ට යොමු වෙච්ච කෙනෙක් ඉන්නවා. ඉතින් මෙයා මොකද කරන්නේ? මේක නතර කරනවා. අපි කියමු අද කියලා. අද නතර කරනවා. එතකොට මේ නතර අවංකවමයි නතර කරන්නේ. ඇත්තටමයි නතර කරන්නේ. ඒ නතර කළාට පස්සේ ඒක කුසලයක්. පවින් වැළකීම කුසලයක්ද අකුසලයක්ද කියන්න බලන්න. පවින් වැළකීම කුසලයක්. අන්නේ කුසලයෙන් මොකද්ද කරන්නේ? එතෙක් කරපු කර්මේ වහලා දානවා. යස්ස පාපං කතං කම්ම කුසලේන පිතීයති. ඔන්න ඔය න්‍යාය තියෙන නිසා තමයි ඕනම කෙනෙකුට rahat වෙන්න පුළුවන්. බුදු කෙනෙක් දහම් දේශනකට ගමින් ගමට වැඩලා ඒ මිනිස්සු ඔක්කොම පන්සිල් රකින්න අයද? පන්සිල් රකින්න අයද? බේරිලා හිටපු අයද? නෑ. සමහර අය ගණිකාවෝ, සමහර අය බේබද්දෝ, සමහර අය සත්තු මර ඉන්න අය, සමහර අය යුද්ධයට යන අය. දැන් බද්දවග්ගේ කුමාරයෝ ඇතුළු 30 දෙනා කෙල්ලොත් එක කැලේ ගිය අය. ඔවුන් පාපයක් රැස් කළා. බුදු කෙනෙක්ගේ දහම් ඉදිරියේ ඒ අකුසල් වලින් මිදීම නැවති කුසලයේ උපද්දවලා මෙතෙක් කරපු දේවල් වහලා දැම්මා. ඔබ අද මේ ධර්මය අහලා ඔබගේ ජීවිතය වෙනස් කරගත්තොත් මෙතෙක් කරපු පාපයක් අත්හැරියොත් මරණයේදී පව් කරපු කෙනෙක් විදිහට නෙවෙයි ඒක එන්නේ මිදුන කෙනෙක් විදිහට. හොඳ දේවල් ටිකම පේන්න ගන්නවා. ඒක කුසලී බලය. බිව්වා කියන්නකො බේබද්දෙක් වෙලා වැටෙනකල් පිස්සු වගේ
පිස්සු වගේ බිව්වා කියන්නේ. දැන් කොරියාවේ ඉන්නවනේ ළමයි බීලා බෝතල් වක් කර ගන්නවා ඇඟට. සාමාන්‍යයෙන් කොරියාවට ගියාට පස්සේ අමනුෂ්‍ය ග්‍රහණයකට ලක් වෙනවා. හොඳට පේනවා ඒ රටට ගියාට පස්සේ. අහිංසක කොල්ලෝ මේ යන්නේ. ඒ හේතුව තමයි ඔය කොරියාව ගැන මේ ළමයි දන්නවනේ මට වැඩිය. ඔය සමහර කම්පැනි පටන් ගනිද්දී ඊට පස්සේ ඔය උමම් මාර්ග ගනිද්දී බලන්න සමහර පූජාවල් තියෙනවා ඌරු ඔළුව තියලා ලේත් එක්ක බොන දේවල් තියලා කැප කරන පූජා. ඒ රටේ අමනුෂ්‍යයන්ට සුදුසු ඒවා. ඒ තමයි ඌරු මස. බොන දේවල්. ඒ රටේ ඒ අමනුෂ්‍යයන්ට කැප දේවල්. ඒකට ඒ රට ආක්‍රමණය කළ ඒ රටේ ඉන්න අය ඒ නොපෙනෙන ලෝකේ ඒවත් එක තමයි ඒ අයගේ ජීවිතේ තියෙන්නේ. දැන් විහිළු කර කර ඉන්න අයට විහිළුවක් නැති වුණාට පස්සේ කෑවේ බීවේ නෑ වගේ. එතකොට තමයි මේ ලංකාවෙන් යන අහිංසක කොල්ලෝ සාමාන්‍ය විදිහට ඉන්නවා බොන සෙට් එකට වැටෙනවා මෙයා බොන්නේ නෑ. ඔහුගේ හිත ආක්‍රමණය කරන අරමනුෂ්‍යයා. ඒ රටේ බොන සමහර අය බොන්නේ මිනිස්සු විදිහට නෙවෙයි අමනුෂ්‍ය විදිහට. බීලා බෝතලේ වක් කර ගන්නවා පොඩි කොල්ලෝ. අනිවාර්යෙන් උන්ගේ ග්‍රහණයකට ලක් වෙලාමයි තියෙන්නේ. පව් හේතුව මොකද? මෙහින් බෝධි පූජා තියාගෙන බාරහර වෙලා යනවා. ඒ රටේ ගියාට පස්සේ අතේ පිරිත් නූලක් නැහැ. මේ දරුවෝ වඳින්න ඕන මේ සංගය මුල් කරගෙන එහි පිරිතක් කියා ගන්න නෝ පිරිත් නූලක්වත් දෙන්න ඒ අසපු විහාර හදපු එක ගැන. ඒක කාන්තාරයක දියුල්පතක් වගේ කොරියාවේ දහම් මධ්‍යස්ථාන. කොල්ලන්ගේ අතේ පිරිත් නූලක් නැහැ. මේ මැෂින් වලට අත දානවා කොයි වෙලාවෙ යයිද දන්නේ නැහැ. මේ රටේ මිනිස්සු නම් බලි බිලි වලින් පොද පූජා තිතියේ ඉන්නවා. අපේ උන් බිලි දෙනවා. බිලි දෙනවා. ඊට පස්සේ ඒ රටවල් වල නාග ග්‍රහණයෙන් නොයෙක්කෝ කාම යක්ෂයන්ගේ ග්‍රහණයෙන් කාමයට යටවත් වුණ ඒ කාමෙන් හිත ග්‍රහණය කරගත්ත ගෑනු ඔහි ඉන්නවා. ඊට පස්සේ ගෑනුන්ගේ කාම ආසාව සංසිඳවන්න කවුරු හරි අහිංසකෙක් ගන්නවා. ග්‍රහණය වෙනවා. ඇයි පිරිතක් කියන්න දන්නේ නැහැ. ඊට පස්සේ තුනුරුවන්ට ජීවිතේ පුදන්න දන්නේ නැහැ. දැන් මං අඳුරන ළමෙක් හිටියා. අපේ ඇසුරේ හිටියේ. ඒකත් ගියා කොරියාවේ. දැන් මේ කොල්ල ගියට පස්සේ එයාටත් අර සිද්ධියම වුණා. බොනවා කියන්නේ කෙලවරක් නැතුව. දැන් පඩිය ගන්න කල් බලාගෙන ඉන්නේ. කොල්ලෝ 4-5 දෙනා එකතු වෙලා බීලා අවසානයේ ඉතුරු වෙන ටික ඇඟේ නාව ගන්නවා. ඊට පස්සේ මොහු කලේ මේ ජීවිතේ පිදුවා රුවන්වැලි මහා සෑයට. ඇයි අපි රුවන්වැලි සෑය ගැන කියනවා අහගෙන ඉඳලා. දවසක් බීලා විරි වෙලා ඉන්නකොට රුවන්වැලි සෑය ගැන සිහි කළා. වෙරි හිඳෙනකල් එළි වෙනකල් රුවන්වැලි සෑයට ජීවිතේ පූජා කරනවා. මට නම් බොන්න බෑ ආයි. මට මේකෙන් මිදෙන්න ඕන. රෑ එළි වෙනකල් හිතලා. එදා අප්පිරිය වුණා කිව්වා. දැන් මේ වෙනකොට අවුරුදු 3-4ක් වෙනවා කොල්ලා තාම ඉන්නවා එහි. බොන්න සිතවිල්ලක්වත් එන්නේ නැහැ කිව්වා. ඒත් පැහැදිලි මෙහින් යන කොල්ලන්ගේ හිත හිතින් අල්ලනවා. ඒ පිස්සුව මෙහි ආවට පස්සේ ආපහු නැති තුනී වෙලා යනවා. නමුත් තුනී වෙලා ගියාට පරණ සිතවිලි එනවා. ඒක වෙන්නේ මෙහෙමයි. කරකොල අතෑරියට පස්සේ ඔහු අතෑරලා ඉන්නේ. නමුත් හිතේ කරකැවිල්ල තියෙනවා. ඒ වගේ ඒ රටේ ඔහුගේ හිත පාවිච්චි කළා මේ රටට එනවා. එතකොට ඒ ග්‍රහණයෙන් මිදෙනවා. නමුත් අර කලින් ආපු කරකැවිල්ල තියෙනවා. ඒ නිසා මේ රටටත් ඇවිල්ලා පොඩ රිංගනවා. නමුත් ඒ කාලේ ඔහු රුවන්වැලි සෑයට ජීවිතේ පූජා කරලා පිරිත් කියාගෙන පිරිත් පෙන් පාවිච්චි කරමින් සංඝයා ගැසුරේ හිටියොත් ඒ ග්‍රහණයෙන් මිදෙන්න පුළුවන්. මම මේ කිව්වේ බොන කෙනෙක් අත්හැරියොත්. අවුරුදු 50ක් බිහිලා අද මේ බණහන කෙනෙක් ඉන්නවා කියන්නේ අවුරුදු 50ක් බීලා 30ක් බීලා 25ක් බීලා අවුරුදු 10ක් බීලා අද මේ බණ ටික අහලා වුන් නතර කරනවා. ඇත්තටම අවංකවම නතර කළොත් ඒ නතර කිරීම නැමැති කුසලෙන් අර මෙතෙක් කරපු පාපේ වැහෙනවා. එතකොට ආය කළා කියන්නේ අර වහව වියන නැති වෙනවා. එතකොට ආයෙත් අර කර්ම කොටට සෙට් වෙනවා.
අතෑරුව එක අතෑරලාම දාන්න. පියන නැති කරගන්න එපා. කුසල් පියනෙන් වහන්ට. කොච්චර මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනය අනුකම්පා සහගතද? මිනිස්සෙක් ගලවලා ගන්නවද ගොඩට? මිනිස්සයාට සැරට පරසට කතා කරපු බිරිඳ අද පටන් ඒ නොකර සිටිනවා. පඹෙක් හරි Tamanට ලැබුණේ ස්වාමියෙක් නැති වෙච්ච දවසටයි තේරෙන්නේ. ඒ ස්වාමියාට ගරු කරනවා. ඊළඟට බිරිඳට ගරු කරනවා. හිත නොමග යන්න පුළුවන්. එතකොට හිතනවා මම බැඳපු කෙනෙක්. මට ගෑණියෙක් ඉන්නවා. බිරිඳ හිතනවා මම බැඳපු කෙනෙක්. මට ස්වාමියෙක් ඉන්නවා. මං සංවර වෙන්න ඕන. අපිට දරුවෝ ඉන්නවා. හිතේ හැඟීම් පාලනය කරනවා. ඕන්නේ සුගතිය යන්නේ. පින්වතුනි පව් කරපු අය දුගතිය යනවා. පින් කරපු අය සුගතිය යනවා. වරදින් මිදුන අය නිවන් දකිනවා. වරදින් මිදුන අය නිවන් දකිනවා නම් ඔබ කරන වැරද්දක් ඔබ වළක්වා ගත්තා කියන්නේ දෙව්ලොවකට හරියන්න පුළුවන්. හේතුව අපි මැරෙනවා. මේ ඔක්කොම අතහැරලා යනවනේ. බේබද්දෙක් විදිහට මැරෙන්න එපා. අපි මනුස්ස ලෝකේ ඉපදුනේ බේබද්දෙක් විදිහට නෙවෙයි. කුරා කූඹියෙකුටවත් හානියක් නැති අහිංසක සිතකින් සුන්දර හිතකින් මනුස්ස ලෝකේ ඉපදුනේ. අපි අම්මගේ කිරි ටිකට විතරයි ආස කළේ. බඩගින්න නෙවා ගන්නට. දෙයනේ මැරෙනකොට ආස කරන දේවල් ගොඩ මැරෙනකොට ආස කරන දේවල් ගොඩ කල්පනා කරන්ද සත්තු මරණ කෙනෙක් විදිහට හොරකම් කරන කෙනෙක් විදිහට සල්ලාලෙක් විදිහට බේබද්දෙක් විදිහට නෙවෙයි ඉපදුනේ. එහෙනම් මැරෙන්නත් එපා ඒ විදිහට. හොරෙක් විදිහට මැරෙන්න එපා. පචකාරයෙක් විදිහට මැරෙන්න එපා. සල්ලාලෙක් විදිහට මැරෙන්න එපා. බේබද්දෙක් විදිහට මැරෙන්න එපා. මොකුත් නොදැනගෙන ඉපදුනා නම් දැනගෙන මැරෙන්න. ඇත්ත දැනගෙන මැරෙන්න. ලොකු ඇත්තක් නෙවෙයි මම මැරෙන කෙනෙක් කියලාවත් දැනගෙන මැරෙන්න. එතකොට පපුව හිර වීගෙන එනකොට මැරෙයි කියලා දැනෙනකොට ඇත්තටම මම මැරෙන්න පුළුවන් කියලා ඉක්මනින් හිතෙන් අත්හරින්න. සමහර අයට අල්ලගෙන අවසානයේ අතෑරලා අවසානයේ හිතට එන්න පුළුවන් අනේ මේ පොඩි උන් කියලා. නමුත් ඒකත් බන්ධනයක්. සමහර අම්මලා මැරෙනවා කෙල්ලෝ අවුරුදු 20 25 ඉඳන් අම්මා මැරෙනවා. ඒතර කෙල්ල බැඳලා නැහැ. ඒකට මැරෙනකොට මිතර ඉන්නේ කෙල්ලට යන කල දසාව කියලා. ගොඩාක් ඒ වගේ ගෙවල් වල කෙල්ලන්ට විවාහ වෙන්න බෑ. තනිකඩ වෙනවා. හේතුව ඒ අම්මගේ පෙරේත බැල්ම. ඇයි මිනිහෙක් හරියන්න දෙන්නේ නැහැ. කවුරු හරි බලන් දෙනවා. අර පෙරේත ගිහිල්ලා බලන හොඳ කොල්ලෙක්ද අපේ කෙල්ලට කියලා. ඒතර කොල්ලන්ගේ එක එක කැරට්ටු අහු වෙනවා. අහු වෙනකොට ආයේ විවාහය හරියන්න දෙන්නේ නැහැ. ඒකනේ ඔය තනිකඩ කාන්තාව බොහෝ විට කියනවා. ඉස්සර අපි බලන් ආවා. හරි ගියේ නැහැ. ඒ ගෙවල් වල ගොඩාක් ඇති ප්‍රශ්නයක්. ඒ තමයි අම්මත් ඈ තරුණ කාලේ මැරිලා. ගොඩාක් ප්‍රශ්න. මිනිසුන්ගේ ජීවිත ගොඩාක් දුකෙන් වෙලෙලා. හැබැයි මොකක්ද උනේ කියලා ප්‍රශ්නේ දන්නෙත් නෑ. උත්තරේ දන්නෙත් නෑ. නොදැනගෙනම ඉපදුනා. නොදැනගෙනම මැරිලා යනවා. ඇයි මට මෙහෙම වෙන්නේ කියලා මැරිලා යනවා. ඇයි ඒ සම්පූර්ණයෙන්ම ඇයි මට මෙහෙම වෙන්නේ? මම මැරෙයිදෝ? ඔය සෑම වචනයකම තියෙන අනවබෝධය. ඇයි මරණය සිදු නොහැකිද? තමාන්ට මරණය පැමිණෙන්නේ නැද්ද? ඒසා මෙතෙක් කාලයක් මේ මල ගෙදර වුණත් කිව්වනම් අසත්‍ය, ඒ අසත්‍ය නතර කර ගන්න ඕන. ඔය වයසේ මැරුණේ ඇයි? ඒ වචනේ සත්‍ය නෙවෙයි. මැරෙන්න පුළුවන්. පුදුමේ මොකද්ද මැරිච්ච එක නෙවෙයි
අපි ජීවත් වෙන එක. අපි මෙතෙක් ජීවත් වෙච්ච එකයි පුදුමේ. උපන් සත්වයා පිටිපස්සේ මරණය එනවා. ඒ නිසා ඒ මරණයට යන ගමනේ මේ අත් දෙක දන්සැලක් කරගෙන දන් දෙන්න. මොනවා හරි දෙයක් දන් දෙන්න. සලාක දානේනකල් කැලෙන්ඩරේ කොටු ගණන් කර කර ඉන්න එපා. ගෙදර වත්තේ පළතුරක් කේල් කෙනක් යෙදෙනවා නම් එහි අග්‍රභාගයේ පන්සලට යවන්න සංඝයාට කියලා. හාමුදුරුව වැළඳුවත් නැතත් වළඳන එකෙන් නෙවෙයි පින් රැස් වෙන්නේ දෙන එකෙන්. ගෙදර කැවිලි හැදුවොත් ඒ කැවිලි වල අග්‍ර කොටස වෙහෙරට යවන්න සංඝයාට. ප්‍රණීත කෑමක් උදේවරුේ හැදුවොත් කොටසක් පන්සල ගත්තොත් දෙතුන් නමක් ඉන්නේ පොඩි කොටසක් සංඝයාට යවනවා. මරණ මංචකයේ සිහි වෙනවා අපේ නිවසේ පළතුරක් හැදුනාද ඒ අග්‍රභාගයේ සංඝයාට පුදුපු කෙනෙක් මං. ප්‍රණීත දෙයක් ගේ හැදුවාද එහි අග්‍රභාගයේ සංඝයාට පුදුපු කෙනෙක් මං කියලා දානේ නැමැති පුණ්‍ය ශක්තිය ඔහු ඉදිරියට එනවා. ඔහුට බය නැහැ මරණයේදී. බය නැහැ. බය නැහැ. ඉතින් ඒ නිසා ඒ විදිහට දානය දෙන්න. ඊළඟට අඩුපාඩු හදාගන්න එක තමයි සීලය. සිල්වත්කම හදාගන්න. ඊට පස්සේ එක බෝයක් පස්සේ සිල් ගන්න. මෙතන ඇති මෙතන මං එක එක්කෙනාගෙන් ඇහුවොත් එහෙම පින්වත්නි 80%ක් ඇති ඉස්කෝලේ සිල් ගත්ත අය. ඉස්කෝලේ සිල් ගනින් කියනවනේ. ඒ හැර නෑ. ඒ නිසා උපෝසතයක් සමාදන් වෙන්න. ශ්‍රද්ධා, සීල, ශ්‍රුත කියලා එකක් තියෙනවා. ශ්‍රුති කියන්නේ දහම් දැනුම කියන්නේ පින. ඔබ දැන් මෙතෙක් වෙලා මේ අහපු දහම් කරුණු තියෙනවනේ. ධර්මයේ අහනවා නෙමෙයි. මේක පින. මොනවා හරි හිතට කල්පනා වෙනවනේ ධර්මානුකූලව පින. නොදන්න දේවල් දැනගන්නවානේ. ඒක පින. මිනිසු පඬිතයි. මිනිසු කියනවා කොච්චර බණ ඇහුවා කෝ හැදිලා නැහනේ. බණ අහන එක වෙනම එකක්. හැදින එක වෙනම එකක්. බැංකුවට සල්ලි දාලා තියෙන එක වෙනම එකක්. ඒ සල්ලි වලින් වැඩ කරන එක වෙනම එකක්. කොච්චර වැඩ කරන්න හැදුවත් සල්ලි නැත්තම් බෑ. ඒක කොච්චර හැදෙන්න හැදුවත් දහම නැත්තම් බෑ. දහම අහලා මේ කුණු හදවතට ඒ දහම දාගෙන ඒ කුණු ටික ඈත් කරලා දාන්න. සින්දු 1000ක් කෝටියක් මතක තියාගෙන ඉන්නවට වැඩිය එක බණ පදයක් මතක තබා ගැනීම ශ්‍රේෂ්ඨයි. අද සිතුවා නම් අපි මැරෙනවා කියන එක ඇත්තක් කියලා. ඒක තමයි බණ පදේ. කරපු පව් කුසල් බලෙන් වහන්න පුළුවන් කියලා ඔබ මතක තියාගත්තා නම් ඒක තමයි ඔබ අහපු බණ පදේ. ඒක තමයි ඔබගේ බහුශ්‍රත බව. කවදා හරි ඔබ වරදකින් වැළකී. පසුතැවෙන්න දෙයක් නැහැ නේ. කලින් මම මේවා කළා කියලා දුක් වෙන්න දෙයක් නැහැ නේ. ඇයි දුක් වෙන්න දෙයක් නැත්තේ? කුසල් බලෙන් ඒවා වහලා. වහපු ඒවා අදින්නේ කවුද? අනේ මන් දන්නේ නැතුව මං කරපු ඒවා. ඒ කතා නැහැ. ඇයි? එයා ඒකෙන් වැළකීලා දැන්. මැරෙන්නේ පෞකාරික විදිහට නෙවෙයි. මේ මරණේ කවද දෙන්නේ? කොයි මොහොතේ හරි. ඊළඟ මොහොතේ හරි. මෙහෙම ගිල්ල අතරයට නිදා ගන්න කෙනා හිත උදේට නැගිටින්න පුළුවන්. ඒකයි ජීවිතේ. ඒකයි ජීවිතේ. එස හොඳට කල්පනා කරන්ට. බහුශ්‍රත බව කියන්නේ හොඳට අහනවා. හොඳට අහන්න හැදෙන්න පුළුවන් දෙයක්. හකහක ගා hina වෙන එකක් නෙවෙයි. ඒ බණ ඇහුවට පස්සේ hinaව විතරක් ඉතුරු වෙනවා නම් ඒක බණ නෙවෙයි. ඒ බණ ඇහුවට පස්සේ අනිත්‍ය උන්ගේ ඇද පේනවා නම් ඒක බණ නෙවෙයි. බණ කියන්නේ මේක. මෙතෙක් වෙලා ඔබ අහපු බණ පදයක් ගානේ කවුද පේන්න ගත්තේ? තමන්. මං කොයි වගේ කෙනෙක්ද කියලා තමන් ගැනම හිතෙනවා නම් ඒක බණ. මේ ධර්මයට කියන ඕපනයිකයි කියලා තමා තුළින්මයි බලන්න තියෙන්නේ. බණ ඇහුවට පස්සේ තමන් ගැන පේනවා නම් ඒ බණ අහන්න.
බණ අහනකොට අනුන්ගේ ඇදකුද පේනවනම් ඒක අහන්න එපා. ඒකට අනුන් හදන්න යයි තමන් හැදෙන්නේ නැතුව. කර්මේ තමා එක්කයි එන්නේ. භුක්ති විඳින්න වෙන්නේ තමන්ට. එතකොට මේ ඔක්කොම මේ අහන වචනයක් ගානේ ධර්මය. එතකොට කෙනෙක් හැදෙන්නේ නැතුව පරණ ගොඩේම ඉන්න පුළුවන්. හැබැයි ධර්මයේ දන්නවා. ධර්මයේ දන්නවා නැමැති පින උහුට තියෙනවා. හැදෙන්න බැරි වුණාට. ඔහුගේ ගෙදර නිදානයක් තියෙනවා. ගන්න බැරි වුණාට. හැබැයි කවදා හරි ওই නිදානේ නම් තියෙනවාමයි. බුදු කෙනෙක් ළඟ වුණත් පොළොව පළලා ওই නිදානියයි ගන්නේ. බුදුවරු දකින්නවනේ මොහුට පුණ්‍ය ශක්තිය තියනවද කියලා. ඒ කියන්නේ සැඟවිච්ච පින්. මොනවද සැඟවිච්ච පින? සංසාරේ සිල් රැකලා, සංසාරේ වැරදි හදාගෙන, සංසාරේ බණ අහලා රැස් කරගත්ත දේවල්. පැහැදිලි නේද? ඒ නිසා ධර්මය අහන්න. උඹලා බණ ඇහුවට මං ඇති වැඩක් නැහනේ. ඒ කතා කියන්න එපා. බණ අහන එක පිනක්. අර අපි මේ සින්දු වලට මිනිස්සු කියනවා මෙච්චර බණ ඇහින රටේ මෙච්චර බණ කියන රටේ අපි තවමත් අනන්තරේ කියලා. ඒ හැම වචනයකම තියෙන්නේ අසත්‍ය නොදන්නා බව. පින්වතුනි හැදින්න අමාරුයි. හැදින්න අමාරුයි. හිමීට ධර්මයේ කියවා ධර්මයේ දරාගෙන සීල රැක හිමීටයි හැදෙන්න තියෙන්නේ. මොනවා කරන්නද? බුදු කෙනෙක් පිරිනුවම් පාලා අවුරුදු 2600කුත් ගිය තැන අපිට දැන් බණ ඇහෙන්නේ. ඒ නිසා දැන් ගෙදර ඔබට ශ්‍රද්ධා රූපවාහිනී ලක්විරු ගුවන් විදුලි එහෙම දාගන්න නැත්තම් හොඳට බණ අහන්න පුළුවන්. දැන් මේ නිවසේ සමන් කුමාර පුතාගේ පවුලේ අයත් ධර්මය අහන්න යොමු කරන්න. ධර්මය අහන්න යොමු වෙන්න. දවසට පැයක් හරි බණ ටිකක් අහලා අපේ නැති වෙච්ච ස්වාමියා වෙනුවෙන්, දරුවා වෙනුවෙන්, ඥාතිය වෙනුවෙන් පින් අනුමෝදන් වේවා කියලා හිතින් අනුමෝදන් කරන්න. එතකොට ඔබගේ ස්වාමියා, ඔබගේ දරුවා, ඔබගේ ඥාතියන් මැරුණේ අනිත් අය දුකේ තියලා නෙවෙයි, අන් අය ධර්මයට යොමු කරවලා. ඔහුටත් ඉන්න ලෝකේ සතුටු වෙන්න පුළුවන්. මම මැරුණට පස්සේ මෙයාලා වැඩිපුර ධර්මය අහන්න ගත්තේ කියලා. ඉන්න ලෝකෙක සතුටු වෙනවා. මෙහි ඔක්කොම එල්ලගෙන කඳුළු සලාගෙන තුස්නිම් භූත වෙලා පිළිසරණක් නැතුව ඔහේ එල්ලගත්තට පස්සේ මැරිච්ච එකාගෙත් පපුව පිච්චෙනවා. ඔහු ඉන්න ලෝකෙ ශෝකේම උපදිනවා. ආදරේ කෙනෙක් තවත් කෙනෙකුට එයා දුකින් ඉන්නවට කැමති නෑනේ. සතුටු වෙනවටයි කැමති. හිත හදා ගන්නවටයි කැමති. දරා ගන්න බෑ දුක කියන එක. ඇස් වලින් කඳුළු වැටෙනවා. ශෝකී පිට වෙනවා. හදා ගන්න ඕන. අමාරුවෙන් හදා ගන්න ඕන. වැටෙන කඳුල පිහදා ගන්න ඕන. 1000 වරක් කඳුළු වැටුනොත් 1000 වරක් පිහදා ගන්න ඕන. මෝනේ කඳුළු පේන්න තියන්න එපා. මේ හිත හදා ගන්න ඕන අපි කවදා හරි. ඒ නිසා පින්වත්නි ඔබටයි ධර්මයෙන් කිව්වේ ශ්‍රද්ධාව උපද්දවා ගන්නට, සීලයට යොමු වෙන්න, දහන් දැනුම යොමු වෙන්න, ත්‍යාගය යොමු වෙන්න, ප්‍රඥාව. ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන සීක බල පහෙන් තමයි මිනිස්සෙක් විදියට ධර්මයේ පිහිටන්නේත්, දෙව්ලොව යන්නේත්, මඟපල ලබන්නේත් ওই කාරණා පහෙන් දෙන තල්ලුවෙන්. ශ්‍රද්ධා, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා. ප්‍රඥා කියන්නේ සත්‍ය තේරෙන එක. මම මැරෙන කෙනෙක් කියලා සිහි කරන එක අයිති ප්‍රඥාවට. කුසල් බලයෙන් අකුසල් යට කරන්න පුළුවන් කියන එක දරා ගන්න එක අයිති ප්‍රඥාවට. තමන් මෙතෙක් කරපු පව් කුසල් උපදවල යට යවන්නේ ප්‍රඥාවෙන්. අත්තරින්ට සිද්ධ වෙනවා කියන එක තේරුම් ගන්නේ ප්‍රඥාවෙන්. මේ කෙනෙක් මැරුණාට පස්සේ මටත් මරණය එන්න පුළුවන් කියලා තමාව ගලපා ගන්න ප්‍රඥාවෙන්. මල ගෙදරක් වුණාට පස්සේ 4 තැන හිඳගෙන ඕම්බි බලන බූරුවා ගාන 4 දිනකින් එකෙක් මැරුණොත් එම ඒකගේ මල ගෙදර තව එකෙක් ඉඳවගෙන ඕම්බි බලනවා මිනිස්සු. යකෝ මේ 4 දිනක් එකෙක් මැරුණා මාත් මැරෙන්න පුළුවන් කියලා හිතන්නෝ කවරහුද?